අයිබෝන් කියලා පිළිගන්නවා ක්වික් ට්‍රෙඩ් සිංහල YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අපි වීඩියෝ එකකින් අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ විදිහට images හදාගන්න විදිය ගැන. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, notification on කරගන්න. ඒතර අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මෙන්න මේ විදිහට images හදාගන්නේ කොහොමද කියලා. ඉස්සලම කරන්න ඕන ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් Play Store එකට ගිහිල්ලා Play Store එකේ search කරගන්න ChatGPT කියලා. එතකොට search කරාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නයි. මෙන්න මේ app එක තමයි install කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ Chrome හරි browser එකකින් search කරලා මේගොල්ලන්ගේ website එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් PC එකකින් log වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ app එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. app එකෙන් හදනවා නම් phone එකෙන් හදනවා නම් ලේසි. ඉතින් මේ app එක download කරගන්න ඊට පස්සේ මේ විදිහට app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි මේ app එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන යටම තියෙනවා ධන ලකුණක්. අනේ ධන ලකුණ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා photos කියලා. අනේ photos කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ gallery එකේ තියෙන photo එකක් මේකට upload කරගන්න. ඉතින් මම මේ photo එකක් select කරගන්නවා. ඒ select කරගත්ත photo එක click කරාට පස්සේ මෙතෙන් අපිට app එකට upload කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා ටයිප් කරන්න ඕනේ apply GB effect to this image කියලා. මේක තමයි මේ prompt එක. ඉතින් මෙන්න මේ prompt එක ටයිප් කරාට පස්සේ ඕගලන් පේනවා දකුණු අත පැත්තේ සුදු පාට ඊතලයක එක පොඩි රවුමක් තියෙනවා. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් image එක අප්ලෝඩ් වෙලා අපි අප්ලෝඩ් කරපු image එකට අදාළව යටින් image එකක් create වෙනවා. ඉතින් මේකට යම් කිසි වෙලාවක් ගත වෙන්න පුළුවන්. මොකද මේ ගොඩක් දෙනෙක් යූස් කරන නිසා ටික වෙලාවක් ගත වෙන්න පුළුවන්. ඒක අපිට විනාඩි 5ක් යන්න පුළුවන්, ඊට වැඩිය අඩු කාලයක් යන්න පුළුවන්. අද මෙන්න මේ විදිහට image එක process වෙනකන් අපිට බලන් ඉන්නයි තියෙන්නේ. මෙන්න මේ command එක තමයි අපි type කරගන්න ඕනේ. ඉතින් මේක description එකේ දාලා තියෙනවා. ඒකට copy කරලා මේ විදිහට paste කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට image created කියලා වෙලා ඔයගොල්ලන්ගේ මේ විදිහට image එක create වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක phone එකට save කරගන්න. ඊට පස්සේ මේ image පුඩින් ඔයා click කරන්න. click කරාට පස්සේ මෙතන දෙනවා යට save කියලා බටන් එක. එන්න save කියන බටන් එක click කරාට පස්සේ ඔයගලයන් gallery එකේ මේ photo එක save වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි image එක create කරගන්න. මේ effect එකට අමතරව තව effect ගොඩක් තියෙනවා. ඉතින් අපි description එකේ දාලා තියෙනවා. ඉතින් ඒවත් අරගෙන try කරලා බලන්න. ඉතින් මෙන්න image අතර තියෙන ඒකට වෙන effect එකකින්. ඉතින් ඔයාලා effect එකක් දානකොට apply කියලා type කරා. ඊට පස්සේ effect එකේ නම දැම්මා. ඊට පස්සේ to this image කියලා අපිට කලින් type කරා වගේ type කරන්න. ඉතින් effect එක සේරම try කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මම දන්නවා එක සුප දවසක්.